ඊශ්‍රායලයේ වැඩ කරන ඔයාලට ගොඩක් අමාරුයි හවසට වැඩ ඇරිලා උයා ගන්න එක. ගොඩක් මහන්සි වෙලා අවුවේ වැඩ කරලා මහන්සි ඉතින් උයාගෙන කනවා කියන එකත් හරිම මහන්සි. ඉතින් මොන හරි උයාගෙන කනවා. ඉතින් ඔයාලට අද මේ වීඩියෝ ගැන කියලා දෙන්න යන්නේ ගොඩක් ලේසියෙන්ම චිකන් ලෙග් oven එකට දාලා හදාගන්න විදිය. ගොඩක් වැඩ නැහැ. හරිම චික්චක් වැඩ තියෙනවා. මේ වගේ චිකන් ලෙග්ස් ගත්තා. සේදුවා මේ වගේ ඇලුමිනියම් ට්‍රේ එකකට දැම්මා. ඊට පස්සේ මේකට දානවා මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කහ කුඩුත් ඔයාලට ඕනනම් දාගන්න. ඊට පස්සේ මම ටිකක් සැර තියෙන කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් දාගන්න. මම තවත් රස ටිකක් වැඩි වෙන්න සීනි ටිකකුත් දැම්මා. ඊට පස්සේ හොඳට මේක මිශ්‍ර කරගන්න. මම ඒකට තවත් රස වෙන්න ඔයාලට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. නැතිනම් මේ තක්කාලි ලුණු අමු මිරිස් නැතිව හදාගන්නත් පුළුවන්. ඉතින් මම මේකට බී ලුණු ගෙඩියක් තක්කාලි ගෙඩියක් මිරිස් කරලා එකතු කරගත්තා. මේ ටිකත් හොඳටම මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ විදිහට මම මිශ්‍ර කරගත්තා. ඉතින් අනිත් කෑම ටික හැදෙනකම් මේක දානවා oven එකට. කිචන් එක දැන් හොඳ සාර්ථකව ඉතිලා තියෙනවා. ඔයාලට තවත් ඕන නම් රස කරගන්න පුළුවන්. ඔන්න කෑම රෙඩි. මෙන්න චිකන් එක.